මේ වෙලාවේ යාෝචන්ගේ මූණේ පොඩි හිනාවක් තිබුණා. ඒ වගේම යාෝ වන්ගුයි තරහින් යන් දිහා බලන් හිටියා. වටේ පිටේ හිටිය අය කතා වෙනවා. යාෝ ක්ලෑන් එකේ යාෝටියන්ට කනේ පරවල් ඇතුණා. මේකේ ආරම්භයම ගොඩක් උත්කර්ෂවත්. මම හිතුවේ නෑ යාෝටියන් මෙච්චර වැඩ ගන්න නැති මිනිස්සෙක් කියලා. ඉතින් සීයනුත් මේ වෙලාවේ කියනවා ඕකට හොඳ වැඩේ කියලා. මේ වෙලාවේ ටිකක් අමාරුවෙන් නැකිටපු යාෝටියන් තරහින් කියනවා. "තමුන් බය නැතුව මට පහර දෙනවද? තමුන් මොන හයියක් කරන්ද මේ විදියට මාව ලැජ්ජාවටපත් කරේ? මේ සිද්ධිය ගැන වෙන කට්ටිය දැනගත්තොත් මම කොහොමද ක්ලෑන් එක ඇතුලේ මගේ තත්ත්වය ආරක්ෂා කරගන්නේ?" මෙහෙම කියලා ආයෙත් අහසට ආව යාෝටියන් එයාගේ පැත්තට ලොකු ශක්තියක් ඇදලා ගන්න පටන් ගන්නවා. ඊළඟ මොහොතේ යාෝටියන් මෙතනින් හෙවන්ලි ෆ්ලේම් එකක් මතු කරනවා. ඉතින් මේක දැකලා වටේ පිටේ හිටිය අය ගොඩක් පුදුම වෙනවා. ඒත් යන් පොඩි හිනාවක් දාලා කියනවා හෙවන්ලි ෆ්ලේම් රෑන්කින් වල 13 වෙනියට තියෙන ටර්ටල් ස්පිරිචුවල් අර්ත් ෆ්ලේම් එක කියලා. ඒත් එක්කම යාෝටියන් මැරිලා යනවා කියලා යන් පැත්තට හෙවන්ලි ෆ්ලේම් ප්‍රහාරයක් එවනවා. යන් කිසිම ගානක්වත් නැතුව කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා ළඟ මේ වගේ හෙවන්ලි ෆ්ලේම් එකක් ඇති කියලා. හැබැයි අවාසනාවට වගේ ওই විදියට නෙමෙයි හෙවන්ලි ෆ්ලේම් පාවිච්චි කරන්නේ. මෙහෙම කියපුව යන් එයාගේ හෙවන්ලි ෆ්ලේම් වලින් මකරෙක්ව හදලා ඒක අර ප්‍රහාරය පැත්තට යවනවා. ඉතින් යන්ගේ ෆ්ලේම් එක ලේසියෙන් අර ප්‍රහාරය විනාශ කරලා දානවා. ඒ වගේම එක දිගට ප්‍රහාර කීපයක් ටර්ටල් ස්පිරිචුවල් අර්ත් ෆ්ලේම් එක පැත්තට යන්ගේ ගිනිම කරා දියත් කරනවා. ඉතින් යන්ගේ මේ ප්‍රහාරත් එක්ක යාෝටියන් ළඟ තියෙන හෙවන්ලි ෆ්ලේම් එකෙන් හැදුන අර කැස්බෑව පුපුරලා යනවා වගේම යාෝටියන්වත් ඈතට විසිවලා යනවා. මේක දැකපු යාෝලින් ඉක්මනින් ගිහිල්ලා යාෝටියන්ව අල්ල ගන්නවා. ඉතින් යන් මේ වෙලාවේ ආයෙත් එයාගේ හෙවන්ලි ෆ්ලේම් එක ඇඟට උරාගෙන කියනවා තමුන්ට ඔච්චරද කරන්න පුළුවන්. එහෙම තියෙද්දිම තමුන් බය නැතුව මගේ ගුරුතුමා ඉස්සරහා විකාර කියවගෙන ආවේ. තමුන් ඕනවට වඩා තමුන් ගැන අධිතක්සේරු වෙන්න ඉන්නේ. ඉතින් යන්ගෙන් එක දිගට පහර කෑව යාෝටියන්ට මේ වෙලාවේ සිහිය නැති වෙනවා. මේ නිසා තරහගත්ත යාෝ වන්ගුයි එයාගේ යෂ්ටිය එළියට අරගෙන දව ශක්තිය හස්තයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ ප්‍රහාරය යාෝ වන්ගුයි ඉක්මනින්ම යන් පැත්තට යවනවා. හැබැයි යන් මේ ප්‍රහාරය දැකලා කිසිම බයක් පෙන්වුවේ නැහැ. ඊළඟ මොහොතේ යාෝ වන්ගුයි පුදුම වුණා. මොකද යන්ට ඉස්සරහින් මතුවලා තිබුණ සීයන් ලේසියෙන් එයාගේ කකුලෙන් පාරක් ගහලා අර ප්‍රහාරය නවත්තගෙන හිටියා. සීයන්ගේ ඊළඟ පයින් පාරෙන් අර හස්තය විනාශ වෙලා යනවා වගේම විශාල ශක්තියක් යාෝ වන්ගුයි පැත්තට ගිහිල්ලා එයාව ටිකක් පස්සට විසි වෙනවා. ඉතින් සීයන් කියනවා මේ නාගේ මිනිහා එයාගේ වාසනාව උරංගා බලනවා කියලා. ඉතින් යනුත් කියනවා මේ ලැජ්ජාව එයාලම එයාලගේ ඇඟට දාගත් එකක් කියලා. යන්ගේ මේ කතාව නිසා යාෝ වන්ගුයිට තවත් තරහ යනවා. ඒත් මේ වෙලාවේ යන් ඉස්සරහින් ෂූන වගේම ගුණන්හයි මතුවෙනවා. ෂූන කියනවා ෂෝයන් සහෝදරයා යාෝටියන්ව එයාගේ ශක්තියෙන් තමයි පරාජය කළේ. එල්ඩ කෙනෙක් විදියට ඔයා මේකට මැදිහත් වෙන එක එච්චර ගෞරවනීය නෑ නේද? ඉතින් වංගුයි ටිකක් තරහින් අහනවා ගූග්ලෑන්ඩ් එකේ අය අදාළ නැති මිනිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ ඇයි කියලා. ඒත් එකම ගුණන්හයි කියනවා අපේ තරුණ ෂූන ඇත්ත කිව්ව විතරයි. ඒ නිසා තමුන් ඔය විදියට හැසිරෙන්න එපා කියලා. ඉතින් හොඳයි කියපු වන්ගුයි කියනවා ෂෝයන් වගේම යාෝචෙන් තමුන්ලා ඕනවට වඩා සතුටු වෙන්න එපා. අපේ යාව ක්ලෑන් එක පාඩු ඉන්න ක්ලෑන් එකක් වුණත් අපි කෙලින් හැප්පෙන්න බයත් නෑ. තමුන්ලට කිසිම හැකියාවක් නෑ. ඒ වගේම තමුන්ලගේ අනාගතේ එච්චර හොඳ එකක් කෙනෙක්කුත් නෑ. ඉතින් ඉස්සරහට ආව යාෝචෙන් කියනවා යාෝ ක්ලෑන් එකේ තමු වගේ කෙනෙක් බලයේ ඉන්න එක යාෝ ක්ලෑන් එකේ අවාසනාව. මට යාෝ ක්ලෑන් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණත් ක්ලෑන් එකේ තියෙන පළකේ අනිවාර්යෙන් මම මගේ අම්මගේ තාත්තගේ නම් දෙක සටහන් කරනවා. මේ කතාවට කින්ඩියට හිනාවක් දැම්ම යාෝ වන්ගුයි කියනවා ක්ලෑන් පළකේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නම් සටහන් වෙන්නේ නෑ. තමුන්ගේ වැඩ කරන්නේ දෙමව්පියෝ විතරක් නෙවෙයි. තමුන්ගේ නම වුණත් ඒ පළකේ සටහන් කරන්න තමුන්ට කිසිම සුදුසුකමක් නෑ. මේ කතාවට තරහ ගිය යන් ඉස්සරහට ඇවිල්ලා කියනවා නාකි අවජාතකයා තමුන් හිතන්නේ අද අපිට තමුන් ඉවරයක් කළා දාන්න බෑ කියලාද? මෙහෙම කියපු යන් ඉස්සරහට අඩියක් තියද්දි මුළු අවකාශයම ඉරිතල්නවා. හැබැයි මේ වෙලාවේ පහළ තිබුණ ඩිමොනික් ලෝටස් සීල්ඩ් එකෙන් විශාල ශක්තියක් එළියට පිට වෙන්න පටන් ගන්නවා. මේ ශක්තිය පිටවීමත් එක්ක අර සීල් එක විනාශ වෙලා යනවා. ඉතින් හැමෝම කියනවා ඒක අවසානයේ විවෘත වුණා. අපි ඉක්මනින් ඇතුල් වෙමු කියලා. මෙහෙම කියලා වටේ හිටියේ හැමෝම පහළට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යන් යාව වන්ගුයි එක්ක සටනට යන්න හැදුවත් යාවසෙන් යන්න නවත්තලා කියනවා ඩිමොනික් ලෝටස් ෆ්ලේම් එක ලබා ගන්න එක තමයි අපේ මූලික පරමාර්ථය කියලා. ඉතින් යාව වන්ගුයි ඇතුළු කට්ටියත් පහළට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යන් කියනවා ගුරුතුමා මේ වැඩේ ඉවර වුණාට පස්සේ මම අනිවාර්යෙන් ඔයත් එක්ක යාව ක්ලෑන් එකට යන්න එනවා. අද අපිට උන මේ ලැජ්ජාව වෙනුවෙන් ඔයාගේ ගෝලයා අනිවාර්යෙන් පලිය ගන්නවා කියලා. ඊට පස්සේ යන්න ඇතුළු කට්ටියත් පහළට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අපිට ඩිමොනික් ෆ්ලේම් එකේ විනාශ වෙලා ගිය ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. යන්න ඇතුළු කට්ටිය එකට අර ස්පෙෂල් ටනල් එකට ඇතුළු වුණත් ඒ කට්ටිය වෙනස් තැන් වලින් තමයි මතුවලා තිබුණේ. යන් කියනවා මොනතරම් භයානක රස්නයක්ද? ෂූනා අපි යමු. යන් මෙහෙම කියලා පිටිපස්ස බලද්දී එයා දකිනවා එයා විතරයි මෙතන ඉන්නේ කියලා. ඉතින් යන් වටපිට බලලා ගුරුතුමා ෂූනා කියලා කෑ ගහනවා. ඊට පස්සේ යන් කියනවා අපි වෙන වෙන තැන් වලට ටෙලිපෝට් වෙලා තියෙන්නේ. මම කොහොමද එයාලව හොයාගන්නේ? ඔක්කොටම කලින් මම මෙතනින් පිට වෙන්න ඉදියක් හොයාගෙන ඉන්න ඕන. යන් මේ කතාව ඉවර කරනවත් එක්කම රතු පාට ශක්තියක් යන්න පහර දෙන්නෙනවා.
ඊට පස්සේ මේ ශක්තිය එකතු වෙලා යන්ට ඉස්සරහින් සෝල් හෝල් ප්‍රධානී හුන් මිෂන් මතුවෙනවා. ඒ වගේම යන්ට පිටිපස්සෙන් උපචීෆ් වගේම හුන් ෆෙනුත් මතුවෙනවා. මේ වෙලාවේ හුන් මිෂන් කියනවා මම පස්සේ වෙලාවක තමුන්ව සෝල් හෝල් එකට ඇදගෙන යන්න තමා හිටියේ. ඒත් මේ වගේ වෙලාවක තමුන් මෙතනින් මුණ ගැහුණකින් මට වෙලාව ගොඩක් ඉතිරි වෙනවා. ඉතින් යන් ආයෙත් ටිකක් පිටිපස්ස බල්ලි වෙලා අහනවා තමුන් මොකද කරන්න හදන්නේ කියලා. ඉතින් හුන් මිෂන් කියනවා ඔයා කලබල වෙන්න එපා. ෂෝයන් තමුන්ට මේ කවුද කියලා මතකද? මෙහෙම කියපු හුන් මිෂන් වේදනාවෙන් ඉන්න ෂෝජන්ව පෙන්නනවා. මේක දැකපු යන් තරහින් කියනවා මගේ තාත්තට යන්න දෙනවා කියලා. ඉතින් හුන් මිෂන් කියනවා ෂෝයන් තමුන්ට පාරවල් දෙකක් තෝරගන්න තියෙනවා. පළවෙනි එක තමා ටවුෂී එන්ෂන් ජේඩ් එක මට දීලා තමුන්ගේ අතකුයි කකුලකුයි විනාශ කරගන්න එක. ඒකෙන් තමුන්ගේ තාත්තා අඩුවෙන් බිඳවයි. දෙවැනි එක තමා මම තමුන්ගේ තාත්තාව මරලා දාන එක. මෙහෙම කියලා හුන් මිෂන් ෂෝජන්ට වද දෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක නවත්තනවා කියපු යන් ටවුෂී එන්ෂන් ජේඩ් එක එළියට අරගෙන කියනවා මට මේක තමුන්ට දෙන්න පුළුවන්. ඒත් තමුන් මුලින්ම මගේ තාත්තව නිදහස් කරන්න ඕන. ඒත් මේ වෙලාවේ ෂෝජන් හයියෙන් කෑ ගහනවා එයාව විශ්වාස කරන්න එපා කියලා. ඒත් ඊළඟ මොහොතේ හුන් මිෂන් ෂෝජන්ට වද දෙන එක තවත් වැඩි කරනවා. ඉතින් යන් තරහින් කෑ ගහනවා ඕක නවත්තනවා කියලා. මේ වෙලාවේ හුන් ෆෙන් වගේම උපචීෆ් පිටිපස්සට වෙලා මේ දිහා hina වෙලා බලන් හිටියා. ඒ වගේම හයියෙන් hina වුණ හුන් මිෂන් කියනවා පේන විදියට මට තමුන්ගේ තාත්තව තවදුරටත් තියාගන්න අවශ්‍යතාවයක් නෑ වගේ. මෙහෙම කියපු හුන් මිෂන් ෂෝජන්ගේ ශරීරය විනාශ කරලා දානවා. මේ දිහා යන් ලොකු දුකකින් බලන් ඉන්නවා. ඊළඟ මොහොතේ ලොකු තරහකින් යන් කියනවා අවජාතකයා මට තමුම මරන්න ඕන කියලා. මෙහෙම කියපු යන් හෙවන්ලි ෆ්ලේම් වලින් එයාගේ ශරීරය වට කරගෙන හුන් මිෂන්ට පහර දෙන්න යනවා. ඉතින් යන්ගේ ශරීරය හෙවන්ලි ෆ්ලේම් වලින් මේ විදියට වට වෙද්දී හෙවන්ලි ෆ්ලේම් ගිහිල්ලා බෝධි හාර්ට් එකේ ගැටෙනවා. ඒත් එකම බෝධි හාර්ට් එකෙන් විශාල ශක්තියක් පිට වෙනවා. ඉතින් යන් ටිකක් වටපිට බලන ගමන් කියනවා මම උගලකට අහුවෙලා ඉන්නේ. මේක මායාවක්. මේ ඔක්කොම ඇත්තටම මායාවක්. මේක මිනිසුන්ගේ දුර්වලම තැන හොයාගෙන එතෙන්ට පහර දෙනවා. තාත්තේ මම අනිවාර්යෙන් ඔයාව බේරගන්නවා. යන් මෙහෙම කියලා අනිත් පැත්ත හැරෙද්දී එයා හිර වෙලා හිටියේ මායාව විනාශ වෙලා යනවා. ඊට පස්සේ යන්ට දකින්න ලැබුණේ කලින්ට වඩා වෙනස් තැනක්. ඒ වගේම යන්ට දකින්න ලැබුණා රෝසපාට් ඩිමොනික් ෆ්ලේම් එකෙන් වටුවන මිනිස්සු ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා. එයාලත් යන් වගේම අර මායාවට අහු වෙලා හිටියේ. ඉතින් යන් මේ කට්ටියව ගණන් නොගෙන එයාලව බේරගන්න නැතුව ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ යන් එයාගේ ආධ්‍යාත්මික දැක්ම පාවිච්චි කරනවා. ටික වෙලාවකින් යන්ට යාවචෙන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. යාවචෙන්වත් මේ වෙලාවේ ඩිමොනික් ෆ්ලේම් එකෙන් වට වෙලා තිබුණේ. ඉතින් මෙතෙන්ට ආව යන් යාවචෙන්ගේ කරට අත තියලා ගුරුතුමා නැගිටින්න කියලා කියනවා. ඒත් එක්කම යාවචෙනුත් අර මායාවෙන් මිදෙනවා. මේ වෙලාවේ යාවචෙන් ලොකු අවුලකින් වගේ හිටියේ. ඉතින් යන් ගුරුතුමා කියලා කිව්වහම යාවචෙන් ආයේ කියනවා මම හොඳින් කියලා. ඉතින් යන් කියනවා මේ තැන හරිම අමුතුයි. අපි මුලින්ම මෙතනින් පිට යමු කියලා. ඉතින් යාවචෙනුත් හොඳයි කියලා යන් එක්ක ඉස්සරහට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යනුයි යාවචෙනුයි දෙන්න දිග පාලමක් වගේ තැනකින් ගමන් කරමින් ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ෂූන ඇතුළු කණ්ඩායමක් මෙයාලාට හම්බ වෙනවා. ඉතින් ෂූනව දැකලා යන්නේ පැත්තට යන්න හැදුවත් යාවචෙන් යන්න නවත්තලා කියනවා එයාලා මායාවක් වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සම් වෙන්න කියලා. හැබැයි ටික වෙලාවක් ෂූනගේ මුණ දිහා බලන් හිටියේ යන් කියනවා මේක මායාවක් නෙමෙයි කියලා. හැබැයි මේක දැකපු සීයන් දිග හුස්මක් පහළ දාලා කියනවා මට ඔයාලා දෙන්නගේ කෝලම් පේන්න බෑ කියලා. ඉතින් චින්යනුත් කියනවා මේ පාරත් එයාලට අපිව අමතක වෙලා කියලා. මේ කතාව නිසා යන් හැමෝගෙන්ම අහනවා ඔයාලා හොඳින්ද කියලා. ඉතින් සීයන් උත්තර දෙනවා අපි හොඳින්. මම කවදාවත් හිතුවේ නෑ ඩිමොනික් ෆ්ලේම් එකට නයිට්මෙයා හෙවන්ලි ෆොග් එහෙම නැත්නම් දිව්‍යමය නපුරු සිහින මීදුම දියත් කරන්න පුළුවන් ඇති කියලා. ඉතින් යන් ටිකක් පුදුමෙන් නයිට්මෙයා හෙවන්ලි ෆොග් කියලා කිව්වහම ගෝනන්හයි කියනවා ඔව් ඒක මුලින්ම පියුරිෆයින් ඩිමොනික් ලෝඩස් සේන්ට කරන්න පුළුවන් වෙලා තිබුණ සටන් හැකියාවක්. මම අහලා තියෙන විදියට ඩිමොනික් සෙන්ට් එකපාරක් මේ හැකියාව පාවිච්චි කරලා මුළු නගරයක්ම අවුරුදු 100ක කාලයක් සිහින ලෝකයක හිර කරලා තියෙනවා. හැබැයි අවුරුදු 2000කට කලින් ඩිමොනික් ලෝඩස් ෆ්ලේම් එකට මේ හැකියාව පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පේන විදියට ඩිමොනික් ෆ්ලේම් එකේ හැකියාවන් මේ කාලය ඇතුළත ගොඩක් වර්ධනය වෙලා තියෙනවා වගේ. ගුණන්හයි මේ කතාව ඉවර කරනවත් එක්කම යාවචෙන් පැත්තට ෆ්ලේම් ප්‍රහාරයක් එනවා. මේක දැකපු යන් ඉක්මනින් ලයිට්නින් මූවමන්ට් පාවිච්චි කරලා ගිහිල්ලා මේ ප්‍රහාරය විනාශ කරලා දානවා. ඊට පස්සේ මෙතන අවකාශයේ දෙකඩ කරගෙන ලොකු පිරිසක් එළියට එනවා. ගුණන්හයි මේ කට්ටිය දිහා බලලා කියනවා ඔයාලා පරිස්සම් වෙන්න. මේ ෆයර් ස්ලේව්ස්ලා එහෙම නැත්නම් ගිනි වහල්ලු. මේ ඩිමොනික් ලෝඩස් ෆ්ලේම් එකෙන් රිෆයින් කරපු මෙහෙට ඇතුළු වුණ බලවත් මිනිස්සු. මේ ගිනි වහල්ලු එයාලම විනාශ කරගන්නවා. ඒ නිසා එයාලට ලම් වෙන්න එපා. ඉතින් ඊළඟ මොහොතේ අර ගිනි වහල්ලු ඔක්කොම යන්ගේ කණ්ඩායම් පැත්තට පහර දෙන්න එනවා. ඒ වගේම එයාලා කාට හරි ලම් වෙන හැම අවස්ථාවකම එයාලා ස්වයං විනාශ වෙනවා. ඉතින් යන්න ඇතුළු කණ්ඩායමේ හැමෝම එකතු වෙලා මේ ගිනි වහල්ලු එක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ගෝනන්හයි දොරක් පැත්ත පෙන්නලා හැමෝටම ඉක්මනින් ඒ පැත්තට දුවන්න කියලා කියනවා. මේ කතාවත් එක්ක කණ්ඩායමේ හැමෝම ඒ පැත්තට පියාඹන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඉස්සරහින් හිටිය ගිනි වහල්ලු ඔක්කොම යන් හෙවන්ලි ෆ්ලේම් පාවිච්චි කරලා විනාශ කරලා දානවා.
ඉතින් අර ගිනි වහල්ලු පිටිපස්සෙන් ඇවිල්ලා ස්වයං විනාශ වෙද්දි යන්න ඇතුළු කණ්ඩායමේ ඔක්කොම වේගෙන් ඉස්සරහට පියාඹන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමෝම අර දොරටුවට ඇතුල් වෙද්දි පිටිපස්සෙන් ආව අර ගිනි වහල්ලු ඔක්කොම ස්වයං විනාශ වෙනවා. ඉතින් මේ වෙලාවේ යන්න ඇතුළු කට්ටිය ගොඩනැගිල්ලකින් මතුවෙලා තිබුණා. යන් කියනවා පේන විදියට ගිනි වහල්ලුන්ට මේක ඇතුළට එන්න බෑ වගේ. මේ ඩිමොනික් ෆ්ලේම් මානය හැදිලා තියෙන්නේ හරිම අමුතු විදියට. ඉතින් ෂූනා එල්ඩර් නන්හයිගෙන් අහනවා අපි දැන් ආරක්ෂිතද කියලා. ඒත් ගූනන්හයි කියනවා මේ තැන පේන තරම් ආරක්ෂිත නෑ. හැබැයි ඇත්තම කිව්වොත් පියුරිෆයින් ඩිමොනික් ලෝටස් ෆ්ලේම් එක අපිව හිතාමතාම මෙහෙට තල්ලු කරලා එව්වා. මට බය තියෙන්නේ මෙතනින් එහාට කලින්ටත් වඩා ලොකු ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙයි කියලා. ගූනන්හයි මේ කතාව ඉවර කරනවත් එක්කම මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන්නයි පිට වෙන්නයි තිබුණ දොරටු ඔක්කොම ටික වැහිලා යනවා. ඒ වගේම මුළු පළාතම රතු පාට දුමකින් වැහිලා යනවා. ටික වෙලාවකින් යන් දකිනවා එයාට ඉහළින් හිටිය පොරවකුත් අතේ තියාගත්ත මිනිස්සෙක්. ඊට පස්සේ මේ මිනිස්සයා පහලට ඇවිත් විශාල ගර්ජනාවක් යන්ගේ කණ්ඩායම් පැත්තට කරනවා. ඉතින් සීයන් කලබලෙන් කියනවා 4 ස්ටාර් දෝෂෙන් කෙනෙක් කියලා. යන් ගූනන්හයිගෙන් අහනවා මෙයත් ගිනි වහලෙක්ද කියලා. ඉතින් ගූනන්හයි උත්තර දෙනවා ඒ වගේ තමා. හැබැයි අනික් ගිනි වහලුන්ට සාපේක්ෂව මෙයව සම්පූර්ණයෙන්ම ෆ්ලේම් එකෙන් පාලනය කරන්නේ නැහැ. පේන විදියට එයාට එයාගෙම කියලා බුද්ධියක් තියෙනවා වගේ. ඉතින් සීයන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා කියනවා එහෙනම් අපි මේක පටන් ගමු. මේකේ කිසිම ඉවරයක් නැහැ. මට දැන් මේක එපා වීගෙන එන්න කියලා. මෙහෙම කියලා සීයන් ඇතුළු කට්ටිය ඔක්කොම අර 4 ස්ටාර් දෝෂෙන්ට පහර දෙන්න යනවා. හැබැයි මේ වෙලාවේ අර දෝෂෙන් පොරව අරන් බිමට ගැහුවාම ඒකෙන් ඇතිවුණු සොනික් වේව් එකෙන් හැමෝම පස්සට විසිලා යනවා. ඊළඟ මොහොතේ අර දෝෂෙන් යන්ට අර පොරවෙන් පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ සීයන් මෙතෙන්ට ඇවිල්ලා අර දෝෂෙන්ට පහර දෙනවා. ඉතින් හැමෝම මාරුවෙන් මාරුවට අර දෝෂන් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි වැඩේ කියන්නේ මේ දෝෂෙන් 4 ස්ටාර් මට්ටමේ හිටියත් සීයන්ටයි නන්හයිටයි වඩා මෙයා ගොඩක් බලවත්. ඉතින් මේ කෙනා ගහපු පාරකින් චින්යන්ව ඈතට විසිලා යනවා. ඉතින් මේ කෙනාගේ තවත් ප්‍රහාරයකින් චින්යන්ව බිම වැටෙනවා දැකලා ෂූනා ඒ පැත්තට යන්න හැදුවත් යන්න එයාව නවත්තලා කියනවා තනියෙන් සටන් කරන්න යන්න එපා. මේ කෙනා හදන්නේ අපිව තනියෙන් සටන් කරලා පරද්දන්න. ඉතින් මේ වෙලාවේ හුවයුන් ගිනි ප්‍රහාරයක් සූදානම් කරන ගමන් කියනවා මම මේකව ගිනි තියලා දාන හැටි බලා ගන්න කියලා. හැබැයි ඊළඟ මොහොතේ අර දෝෂෙන් ඇවිල්ලා හුවයුන්ව අල්ලලා ඈතට විසි කරනවා. ඒත් එක්කම පිටිපස්සෙන් මතුවන අර 4 ස්ටාර් දෝෂෙන් හුවයුන්ට අර පොරවෙන් ගහපු පාරක් නිසා අවකාශය දෙකට වෙලා යනවා. මේ නිසා විසි වෙලා ගිහිල්ලා බිත්තියක වැදුණු හුවයුන් අවුලෙන් කියනවා ඒක මගේ ගිනි පළකය ලේසියෙන් විනාශ කරලා දැම්ම කියලා. ඉතින් හුවයුන් පැත්තට තවත් පොරව ප්‍රහාරයක් එද්දි යාවුචන් ඉක්මනින් ඇවිල්ලා යාව එතනින් බේර ගන්නවා. ඊට පස්සේ යනෝයි ෂූනායි එකතු වෙලා ආයෙත් මේ දෝෂෙන් එක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ෂූනා එයාගේ හෙවන්ලි ෆ්ලේම් එක පාවිච්චි කරලා අර දෝෂෙන්ව ගිනි තියන්න පටන් ගන්නවා. හැබැයි අර දෝෂෙන් ලේසියෙන් ෂූනාගේ ගිනිදල් නැති කරලා දානවා. ඊට පස්සේ අර දෝෂෙන් එයාගේ ආයුධය පාවිච්චි කරලා විශාල ශක්ති ප්‍රහාරයක් ෂූනා පැත්තට යවනවා. ඒත් යන් මෙතෙන්ට එයාගේ රූලර් එකක් තරම් ඇවිල්ලා අර ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ගහනවා. මේ ප්‍රහාර දෙක එකට වදිනවත් එක්කම මෙතන විශාල පිපිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතනින් මතුවන සීයන් කියනවා තමුන් බය නැතුව ෂෝයන් වල්ලනවද? තමුන්ට මැරෙන්න ඕන වෙලා. මෙහෙම කියපු සීයන් අර දෝෂෙන්ට ගැහුව පාරක් නිසා ඒ දෝෂෙන්ව පස්සට විසි වෙලා යනවා. ඉතින් අර දෝෂෙන් සීයන් දිහා බලලා තරහින් කෑ ගහනවා. ඊට පස්සේ සීයන් එයාගේ හෙල්ල එළියට අරගෙන මම තමුන්ව විනාශ කරලා දානවා කියලා අර දෝෂෙන් පැත්තට යනවා. ඉතින් ඒ දෙන්නගේ සටනට එකතු වෙන්න හිතලා ගූනන්හයිත් ඒ පැත්තට පියාඹනවා. ඉතින් මේ වෙලාවේ මේ දෝෂෙන්ලා ලොකු සටනක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට පාරවල් කීපයක් හුවමාරු වුණාට පස්සේ ගූනන්හයි ගහපු ප්‍රහාරයක් අර දෝෂෙන් බ්ලොක් කරගෙන ඉන්නවා. ඒත් එක්කම සීයන් එයාගේ හෙල්ලේ අරන් ගිහිල්ලා ගැහුව පාරකින් අර දෝෂෙන්ට තුවාල කරන්න සීයන්ට පුළුවන් වෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත ගූනන්හයි අර දෝෂන්ගේ ආයුධයට පහර දීලා ඒක බිමට විසිකලා දානවා. ඉතින් මේක දැකලා හොඳ අවස්ථාවක් කියපු යන් හෙවන් ක්‍රියේෂන් පාම් ප්‍රහාරයකින් අර දෝෂෙන්ට පහර දෙනවා. මේ නිසා අර දෝෂෙන්ව යන් ඇදුව කළුගොරේ පැත්තට ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් යන් කෑ ගහනවා දැන් ඒක කරන්න කියලා. එතකොටම සීයන් ඩ්‍රැගන් එම්පරර් ස්පියර් ගෑ කිව්වහම විශාල මකරෙක් මෙතනින් හැදිලා අර දෝෂෙන් පැත්තට යනවා. ඒ වගේම ගූනන්හයිත් මේ වෙලාවේ ගෝඩ් සීල් 5ක් එකට බද්ධ කරලා අර දෝෂෙන්ට පහර දෙනවා. ඉතින් මෙයාලගේ ප්‍රහාර තුනම අර දෝෂෙන්ට ගිහිල්ලා වදිද්දි මෙතන ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ හැමෝම පහළට ඇවිල්ලා අර දෝෂෙන් මැරුණාද කියලා බලනවා. එයාට දකින්න ලැබුණේ අර කෙනාගේ ආයුධය විතරයි. ඉතින් යන් හිතනවා මේ කෙනා පහර දෙන විදිය ගොඩක් දරුණු වුණත් සීයන් එක්ක අපි කට්ටිය එකතු වුණාම එයාට අපිත් එක්ක හැප්පෙන්න බෑ කියලා. හැබැයි මේ වෙලාවේ යන්ව පුදුම කරමින් ආයෙත් විශාල ශක්තියක් අර පොරව පැත්තට ඇදිලා යනවා. ඊළඟ මොහොතේ අර දෝෂෙන් ආයෙත් මෙතනින් මතුවෙනවා. ඊට පස්සේ එයා ඇත්තටම සටන් කරන්න සූදානම් වෙනවා වගේ එයාගේ පිටිපස්සෙන් එයාගේ දෝචි හේලෝ එකත් මතුවුණා. හැබැයි හැමෝම පුදුම කරපු කාරණේ උනේ ඊළඟට එයාගේ ඔළුවට උඩින් ෂෝක්ලෑන් එකේ ටැටූ එක මතුවුණා. ඉතින් අර දෝෂෙන්ගේ නල්ල තිබුණ ටැටූ එක දැකලා යන් පුදුමෙන් කියනවා මේ ෂෝක්ලෑන් ටැටූ එක කියලා. ඔය විදියට අදට කතාව ඉවර වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.